සුබම සුබ දවසක් කියලා හැමදෙනෙම ආදරෙන් පිළිගන්නවා SL Dollar Count YouTube channel එකට. ඉතින් අද 2025 මාර්තු 30 වන ඉරිදා. ඉතින් මේ වීඩියෝ එක තුලින් බලමු ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය සහ විශේෂයෙන්ම මැද පෙරදිග රටවල විදේශ විනිමය අනුපාතය කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් අද දවසට අදාළව ඇමරිකානු ඩොලරයේ හුවමාරු වටිනාකම 300.25යි, යුරෝ එකක වටිනාකම 328.56යි. සෞදි රියාල් එකක හුවමාරු වටිනාකම 84.61යි, කටාර් රියාල් එකක් 81.25යි. කුවේට් දිනාර එකක හුවමාරු වටිනාකම 991.72යි, ඕමාන් රියාල් එකක වටිනාකම 788.86යි. ඒ වගේම බහරේන් දිනාර එකක හුවමාරු වටිනාකම 800.81යි, ඩුබයි දිරාම් එකක වටිනාකම 80.50ක් විදියට අද දවසට අදාළව තීරණය වෙලා තියෙනවා. ඒ වගේම සවුත් කොරියන් වොන් එකක වටිනාකම රුපියල් 0.2125ක් විදිහට දවසට අදාළව තීරණය වෙලා තියෙනවා. ඕස්ට්‍රේලියන් ඩොලර් එකක හුවමාරු වටිනාකම 192.81යි. ජෝර්දාන් ඩිනාර් එකක වටිනාකම 437.61යි. ලෙබනන් පවුන්ඩ් එකක වටිනාකම රුපියල් 0.0003ක් විදිහට දවසට අදාළව තීරණය වෙලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් සයිප්‍රස් පවුන්ඩ් එකක වටිනාකම 328.56ක්. ඉතින් අවසාන වශයෙන් ඊශ්‍රායල් නෙව් ෂෙකිල් එක වටිනාකම 80.57ක් විදිහට අද දවසට අදාළව තීරණය වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය සහ විශේෂයෙන් මැද පෙරදිග රටවල විදේශ විනිමය අනුපාතික වෙනස් වෙලා තියෙනවා.